කණාමැදිරිය දන්නවනේ. කණාමැදිරිය රැට ඉන්න කණාමැදිරිය. රැට අර පියාඹන පුතා. ඔව්. කණාමැදිරියද කලාමැදිරියද? සමහර අය කලාමැදිරියා කියනවා. සමහර ඉතින් කියවෙනවා මේ කණාමැදිරියා කියලා. කණාමැදිරිය කියලා. කණාමැදිරියා පියාඹින්නේ ඉස්සරහටද පස්සටද? ඔව් ඉස්සරහට. මේවා වෙන්නේ ඉස්සරහට. කණාමැදිරියන් ඉස්සරහටනේ. ඔව්. එහෙනම් මොකටද ඌට ලයිට් එකක් පුකේයි කරලා තියෙන්නේ? පුකේක මොන අවුල්ද? නෑ අවුල් නෑ. ඕක ඉතින් කියන්න දෙයක් නෑ. පුක කියන්නේ නෙමෙයි හරි. පුක කියමු. නෑ අපි පස්ස පැත්ත කියමුකෝ. ඒක කණාමැදිරියගේ ලයිට් එකයි පස්ස පැත්තට හායි කරලා තියෙන්නේ. ඒක සමහර විට බ්‍රේක් ලයිට් එකක් වෙන්නත් පුළුවන්. නෑ. ඈ මම කියන්නේ කණාමැදිරිය අපිට බොරු කරන්නේ. ඇයි? ඕක රිවර්ස් එකට යන එකේ. අපි දකින්නකොට ඉස්සරහට යනවා. ඒක මං අහන්නේ රෑටනේ ඔක පත් වෙන්නේ දවල්ටත් පත් වෙනවා පුතා පේන්නේ නෑ. දවල්ට ලයිට් ඕනේ නෑනේ. නෑ අන්න ඒක තමයි මං කියන්නේ. මං කියන්නේ දවල්ට ඔෆ් කරගනවා. ඒකට හේතුව තමයි දවල්ේ ඉරු රශ්මිය ඔහු ඉතින් උරාගෙන රාත්‍රී අඳුර වැටෙනකොට එය දැල් වෙනවා. අපි ওই ප්‍රශ්නේ අහමු අයියේ අපේ බලන කට්ටියන්ගේ. ඔව්. මගේ රත්තරන් යාළුවනේ මං ඔයගලගෙන් අහන ප්‍රශ්නේ තමයි කණාමැදිරියාගේ ලයිට් එක ඇයි පස්ස පැත්තේ හයි කරලා තියෙන්නේ? ඒ පළවෙනි ප්‍රශ්නේ. ඒක හොඳයි. ඒක හොඳ අදහසක්. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කණාමැදිරියද කලාමැදිරියද? ඒකත් හොඳයි. හොඳයිනේ. හොඳ ප්‍රශ්න දෙන්න. එහෙනම් ලයිට් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා ගන්න. ඔව් ඈ. බයි.